ඔන්න දුවේ පුතේ අද කතාව තමයි දුප්පත් කෙල්ල. පොඩ්ඩෝ කොහෙද යන්නේ? කොහෙවත් නෑ තුට්ටෝ. සෙල්ලම් කරන්නවත් යමු. යමු යාළුවේ. අපි කෝකරන් නයනලා ගෙවල් පැත්තෙන්ම යමු. නයනත් ඉදියොත් ඒවත් එක්කයි යන්න පුළුවන් නේ. දැන් යාළුවෝ දෙන්න නයනලා ගෙවල් පැත්තට යනවා. ඉතින් ඔන්න මෙයාලා දකිනවා නයනා ඉන්නවා. යාළුවේ අපි යමුද සෙල්ලම් කරන්න? මාත් මේ කම්මැලිකමෙන් හිටියේ. අපි යමු සෙල්ලම් කරන්න. තාත්තේ අපි යනවා සෙල්ලම් කරන්න. දැන් යාළුවෝ ටික සතුටින් සෙල්ලම් කර කර ඉන්නවා. ඔන්න එතකොට එතනට එනවා ගමේ ඉන්න දුප්පත් සිඟිති. අනේ යාළුවේ ඔයාලා සෙල්ලම් කරනව නේද? මාවත් සෙල්ලම් කරන්න ගන්නකෝ. බෑ ඔයාව සෙල්ලම් කරන්න ගන්න බෑ. අපි සිඟිතිව සෙල්ලම් කරන්න ගමු නයනා. එහෙනම් ඔයාලා සෙල්ලම් කරන්න මම යනවා යන්න. දැන් නයන තරහෙන් යනවා. ඔන්න එතකොටම නයනට ණයෙක් දෂ්ට කරනවා. යාළුවෝ මේක දැකලා එතනට දුවගෙන එනවා. අනේ නයනට සර්පෙක් කාලානේ. යාළුවනේ අපි නයනව අපේ ගෙදරට එක්කගෙන යමු. අපේ තාත්තා වෙදකම් කරනවානේ. දැන් යාළුවෝ ටික නයනව සිඟිතිගේ ගෙදරට එක්කගෙන යනවා. දැන් සිඟිතිගේ තාත්තා නයනට බෙහෙත් කරනවා. ඔය ළමයි වෙලාවට මේ දුව එක්කන් ආවේ. මම බෙහෙත් කරන්නම්කෝ. මෙහෙම බෙහෙත් කරාට පස්සේ නයනට සනීප වෙනවා. අනේ මාමේ ඔයාට ගොඩාක් පින් මාව සනීප කරාට. ඔයාට ගොඩාක් ස්තුතියි සිඟිති මට උදව් කළාට. මට සමා වෙන්න මම ඔයාට නපුරු විදියට සැලකුවට. මම ආයේ ඔයාට කවදාවත් එහෙම කරන්නේ. අපි දැන් හොඳ යාළුවෝ වෙමු. ඒකට කමක් නෑ නයන. ඔයා තේරුම් ගත්තනේ. අද ඉඳලා අපි හොඳ යාළුවෝ. ඉතින් දුවේ පුතේ ඔයාලා කාටවත් නපුරු විදියට සලකන්න එපා. හැමෝම එක්ක සතුටින් ජීවත් වෙන්න. ඉතින් යාළුවනේ අපි තවත් රසවත් කතාවකින් හමු වෙමු. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.